කොහෙදදී තාම නැත්තේ දන්සලක් දෙකක් වඳින්න ඕනේ පුනරෝධය ආණ්ඩුවේ ප්‍රථම වෙසක් මංගල්‍යයේනේ නේද ඔගොල්ලන්ට සුබ විශක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපේ channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැද්ද? පුළුවන් නම් subscribe කරලා පොඩි help එකක් දෙන්න ඕනේ. අපි ඔයගොල්ලන්ට රස ආස්වාදයක් කියනවා social vibrate තුලින් හොඳයි. ඔයගොල්ලෝට මොනවා හරි කියනවා නම් comment section එකේ දාන්න ඕනේ මගේ ඉදිරිපත් කිරීම ඔබගේ අදහස් උදාස් වලට කොහොමද ප්‍රතිචාර කියලා බලා ගන්න පුළුවන් නේ. ඒකනේ අදත් ඔබට සුපිරිම සුපිරි වදන් ඒ වගේම පෝස්ට් කීපයක් මම මේ වීඩියෝවෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝවට යමු වෙමු. අනායක කියලා තියෙන මරු පෝස්ට් එකක් වගේ බලන්නකො මේක ඇත්තද කියලා. කුඩු වලට උණු එකෙක් පුනරුත්ථාපනය කරනවටත් වඩා පට්ට මාරුයි පච්චවලට රැවටුණු එකෙක් පුනරුත්ථාපනය කරන එක. අපෝ ඇත්තේ පච්චයට රැවටුණා නම් අනිවාර්යයෙන්ම ඩෝබිල සෙට් එක ආයේ පුනරුත්ථාපනය කරනවා. බොරු පේනවනේ පහුගිය ටිකේ කියපු පච සෙට් එක. එක පචයක් ඇත්ත වුණාද? පට්ට පච කිව්වේ ඩෝබිලා. අයියෝ මහා එකාගේ ඉඳලා පච කෙලිනවා ඒවත් හොදනවා. සුපිරි වොෂින් මැෂින්. මොංග පුනරුත්ථාපනය කරන්න නම් ඉතින් ලෝකෙ කිසිම තැනක් නැහැ. මං හිතන්නේ මේ පචවලට රැවටුණු එකෙක්වත් අපායට එනවා අනිවාර්යයෙන්ම මාරයා කැමතිම නැති ඇති. ඔව් වෙවුලන වෙති මාරයා නේද? පුදුම පචනේ පච හදයි මාරයාට. අයියෝ පුනරුත්ථාපනය කරන්න බෑ ඇත්ත. ඒක නම් ඇත්ත. ඉතින් සහතික ඇත්ත හොඳි. සහතික ඇත්ත මිත්‍රයා පචයක් කොච්චර රැවටුණාද අම්මී. පච ලිස්ට් එකක් අපි ඉදිරියට කියන්නම්කෝ හොඳි. හොඳයි. මීළඟ පෝස්ට් එක සංජීව පෙරේරා වල තියෙන්නේ. මිනිස්සු අතර ෂෙයා කරලා තියෙනවා. අන්තිමේදී මේම වුණා කියලා තමයි තියෙන්නේ. ජනාධිපතිපත් වුණා, අගමැතිපත් වුණා, පාර්ලිමේන්තුව පිරෙව්වා, 159ක්ම පිරෙව්වා. අන්තිමේදී සංජීව පෙරේරට පේන විදිය තමයි මේ කියලා තියෙන්නේ. බලන්න ඉතින් හරිද වැරදිද කියලා නේද? මොනවා වුණත් සංජීව පචනම් කියන්නේ කියලා පේනවා. බලමුකෝ. අල්ලපු හොරෙකුත් නෑ. තියපු ෆයිලුත් නෑ. පෑනත් නෑ. හාලුත් නෑ. කරපු දීකුත් නෑ. හාල් වලින් හදන බත් වලට ජානල්ලුනුත් නෑ. කයිවාරු නම් හැබැයි අඩුත් නෑ. මොනවා වුණත් සුපිරියට කයිවාරු ටික නම් තියෙනවා. අනේද කියන්නේ නේද? මේ සිට තට්ටු කරා රුපියල් 20කින් හාල් මිල වැඩි කරලා ඩඩ්ලිට දුන්නා. ඒකත් හොඳයිනේ. හොරු ඉන්නවා කිව්වා සිංගප්පූරුවෙන් කණින් දැන් එනවා කිව්වා. අර්ජුන් මහේන්ද්‍රන් දැන් කියනවා ගේන්න බෑ එහෙම පිස්සුද? ඒ වෙනම සිංගප්පූරුවේ වෙනම නීතියක් තියෙනවනේ. ෆයිල් තියෙනවා කිව්වා. අයියෝ ඒව බලන්නකෝ වීඩියෝ කාලේ මගේ ෆයිල් ටික. ඒකනේ. හාල් තියෙනවා. හාලුත් නෑ නෙමෙයි. හාල් තියෙනවා. හැබැයි ඉන්දියාවෙන් තමයි හාල් ගේන්නේ. මුදලාලි කොළඹ මුදලාලිටත් පුළුවන්ලු රට පාලනය කරන්න කියලා කිව්වා. අයිතම්ම තමයි. කයිවාරු අඩුවෙත් නෑ. ඉතින් කයිවාරුව නම් ලොවෙත් නැති වෙන්න දීලා තියෙනවා මේ ආණ්ඩුව. සංජීව බොහොම හරි හොඳයි. හරියටම හරිය. නිලන්ත සත්සන ගමගේ නියම පෝස්ටුවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය ශීල දිනාචම බලන්න. ඔගොල්ලෝ බලලා දැන් තියෙනවත් වෙන්නත් පුළුවන්. ඉතින් මම ඔබට කියනවා මෙන්න මේම මතකද ජනාධිපතිවරණේ කිව්වා නේද මෝද වතුරෙන් සල්පියුරික් හදනවයි කියලා. මොනවා වුණත් ඉතින් මේ පෝස්ට් එක බලන්නකෝ.
මොනවා වුණත් රටේ මිනිස්සුන්ට කන්න ලුණු වැටයක්වත් ඉතුරු නොකර ඔක්කොම මෝදු වතුරෙන් සල්පියුරික් හදපු එක වැරදි අනුර හොඳේ. ඇත්තනේ දැන් මිනිස්සුන්ට ලුණු නෑ. මාර වැඩි. ලුණු හොයාගන්න නෑ ලොවෙත් නැති සීන් එකක් තියෙන්නේ. නෑ මෝඩි ළඟ තියෙනවා. මෝඩි හදන්නෙම එයාගේ සියලුම වෙළඳ භාණ්ඩ ලංකාවට මිලදී ගන්නට වාතාවරණය හදන එක නේද? අයියෝ අනුරට වෙච්ච දෙයක්. ඉන්දියන් විරෝධය කිය අවසානයේ ලුණු කැටයත් ඉන්දියාවෙන් ගේන විදිහට වැඩි කරා. නියමට තියෙනවා මේ දවස්වල මිනිස්සු ලුණු හොයනවා හතර වටේ. බලන්නකෝ මේ පෝස්ටුවේ සමුදු ගජසිංහ ගජබින්නයක් නෙවෙයි මේ පෝස්ටුවේ වල තියෙන්නේ. බලමු දෙක. දියල් වුණු කිලෝ එක රුපියල් 60ක් වෙන්න අවුරුදු 76ක් ගියා. ඇත්තනේ බොල. 60 ඉඳන් 300 වෙන්න ගියේ මාස 7යි. අයියෝ දරුවෙක් ඉපදෙන්නත් මාස 10ක් යනවා. 60 ඉඳන් 300 වෙන්න ගියේ මාස 7යි. කිව්වේ නම් කොහමද? සුකිත මුදිත කරනවා කිව්ව මේ රට අවසානයේ ලුණු කැටයක් හොයාගන්න බැරි තත්යකට රටපත් කරා. දැන් ලුණු කිලෝ එක ඩොලර් එකයි. ඔන්න වෙනස. ඕවනම් මොනාද හසුමුදුවෝ එක පෑන් පාරෙන් පැය 24ක් යන්න කලින් හොරු එල්ලුයි. අප්පද බොල අල්ලපු හොරෙක් නෑනේ. එක හොරෙක් ඉන්නවද? අයියෝ ඩෝබිලා ඒකත් හෝදනවා. කොච්චර බොරුනම් විශ්වාස කරාද කියනවනම් මේ ඩෝබිලට ඇත්තටම ඇස් දෙක පේන්නෙත් නෑ කන් දෙක ඇහෙන්නෙත් නෑ වගේ වගක් නැතුව ඉන්නවා. ඇඩ්‍රස් නෑ නේද? කික් නේද? කැලුම් ජයසුමන නියම පෝස්ට් එකක් අද එවලා තිනවා. ඔන්න බලන්නකෝ. අර බෞද්ධයන්ට බණ කියන ගායක චාල්ස් තෝමස් මතකද? අපි ආමුදුරුවන්ටත් නේ චාල්ස් තෝමස් වම් තමයි කියන්නේ. මොකකට උනත් ගේනවා. බෞද්ධයට ධර්මයේ කියලා දෙනවනේ මේ පියතුමා. අම්මපා මෝ දන්න ධර්මය මෝ මුගේ තාත්තටත් පයින් ගහපු කාලේ. ඌ ඇවිල්ලා තාත්තා ගැන ගුණ වර්ණනා කරනවා පන්සලේ. අපිට ඌ කියලා දෙනවා දෙමාපියන්ට සලකන්නේ කොහොමද කියලා ඌගේ තාත්තට පයින් ගාලා එළවලු. ඒක මහා වීරකමක් විදිහට කියනවා ගොබ්බ චාල්ස්. අනේ චාල්ස් තෝමස් ඔයාගේ කිතුණුවන්ට බණක් කියන්න මොකද්ද බණක් නෙවෙයි නේද? මොනවාරි කියලා දෙන්න අනේ අපේ පන්සල් වලට ඇවිල්ලා අපේ ඔලු කන්නේ ඔයා දන්න සින්දුවෙන් බණ කිව්වද බూరు අපි මල්වත්තේ නායක මාහිමිපාණන් මේ දේ කරා නම් ඇත්තටම අති උතුම් ක්‍රියාවක්. නමස්කාර වෙන්න ඕනේ මේ වෙසක් සතියේ. චාල්ස් තෝමස්ගේ පාදනියේ රජමහා විහාරයේ වෙදිබණ බජවුවේ මල්වතු නායක හිමියන් අවලංගු කරලා අනේක වෙදකතයක් හැම පන්සලකම ඉන්න නායක හාමුදුරුවෝ මේක ආදර්ශයට ගන්න ඕනේ. චාල්ස්ගෙන් බණ අහන්න බෞද්ධ අවශ්‍ය නෑ. මේ බෞද්ධ ශාසනයේ ඉන්නවන්නේ නායක හාමුදුරුවෝ ඕන තරම්. එයා සින්දු කියන්නේ යව නක්කන්න සංගීත සම්දර්ශනයකට. එයාගෙන් උපදෙස් දෙන්න ඉස්කෝලෙට පන්සලට ගමට මේ චාල්ස් තෝමස් අපිට වැඩක් තියනවාද? එයා ගිහිල්ලා පල්ලියක මොන කියන දෙයක් හරි කියාගන්න තෝමස්. අපේ පැත්තට නම් එන්න හිතන්ටවත් එපා. හොඳේ බඩ තඩියා. තනි කර සින්දු කිය බොරුවට මේවා කරනවා. තාත්තට පයින් ගාපු චාල්ස් තෝමස් මල්වතු ආමුදුරුවනේ අවසරයි. කරපු ක්‍රියාව අති උතුම්. ජය වේවා. අන්න සුපිරි පෝස්ට් එකක් තියෙනවා අපිට මේක නම්
KLS සහබන්දු කියන කෙනා තමයි ෂෙයා කරලා තියෙන්නේ. මේක 2024 මැයි 12 තමයි ෂෙයා කරලා තියෙන්නේ. මේක ඇත්තද කියලා බලන්නකෝ. ඉතින් ඇත්ත තමයි. ඉතින් මේක පරම සත්‍ය. අපි හැම පැත්තටම ශ්‍රී ලාංකිකෝ බෙදිලා ඉන්නේ. බෙදෙන ආකාරය මේ දැක්වලා තියෙන්නේ. පොහොට්ටුකාරයෙකු ලෙස, ටෙලිෆෝන්කාරයෙකු ලෙස, JVP කාරයෙකු ලෙස, සිංහලයෙකු ලෙස, දෙමළෙකු ලෙස, තම්බියෙකු ලෙස නොව ඔබ ශ්‍රී ලාංකිකයෙකු වූ විට එසේ සිතන දවසක මේ ශ්‍රී ලංකාව අභිමානවත් රටක් ලෙස දියුණු වෙමින් ගමන් කරනු ඇත. ඉතින් මේක ඇත්තටම පරම සත්‍යයි. ඔබ දේශපාලනය වෙනුවෙන් ආගම වෙනුවෙන් බෙදෙනවා නම් ශ්‍රී ලාංකිකයෙකු කිසිම දවසක එකතු වී මේ රට ගොඩනැගීමට නොහැකි බව අපි සෑම දැනගන්න ඕන. ඔබ තම්බියෙකු, ඔබ දෙමළෙකු, ඔබ සිංහලයෙකු ලෙස වර්ග වී ගියහොත් මේ සුන්දර ශ්‍රී ලංකාව අපිට කවරදාවකවත් ගොඩනගන්න නම් බැරි වෙන බවයි සහබන්දු එවලා තියෙන පෝස්ට් එකකින් කියන්නේ. මේක හැම ශ්‍රී ලාංකිකයෙකුම මතක තබා ගත යුතුයි. ඔබේ පක්ෂය, ආගම, ජාතිය වෙන් කර තබා ගන්න. ඇත්තටම ජපානය, ඉන්දියාව, ඊශ්‍රායලය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය අන් කිසිම රටක් තමන්ගේ ජාතිය වෙනුවෙන් කිසිම අයුරකින් මෙලෙස බෙදී නෑ. ඔබට මතක ඇති පසුගිය ඉන්දිය පාකිස්තාන යුද්ධය, එවැගේම ඊශ්‍රායලයට එල්ල වුණු අමානුෂික ප්‍රහාරයේදී මුළු ඊශ්‍රායල වැසියන්ම තමාගේ රටේ නායකයා තමාගේ රට වෙනුවෙන් පෙනී සිටියා. ඉතින් ඒ වගේ සුන්දර ශ්‍රී ලංකාවෙත් මෙවැනි බලාපොරොත්තුවක් අනාගතයේදී උදා වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වෙන්න ඕනේ. අම්මෝ මෙන්න කෙළුම් ජයසුමන පෝස්ට් එකක් දාලා තිනවා. මාර බය හිතෙන ජාතියේ මාලිකාව ස්වාධීන රූපවාහිනිය අයිතියෙන් කෙළුම් ජයසුමන කියන්නේ ඉතින් රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් කතා කරන හොඳ මිනිස්සෙක්. මේක බැලුවද දන්නේ නෑ මේ අනික් කට්ටිය නේද? මේම හරි පෝස්ට් එක ෂෙයා වෙන එක ලොකු දෙයක්. අර ලිස්ට් එකක් දාන්නේ, ලිස්ට් දාන කොයි වෙලේ බැලුවත් මොකක් හරි කියපු ලිස්ට් එකක් දායි. දැන් කෙළුම් ජයසුමන මහත්තයා ඔයාටත් මොනවද ලිස්ට් එකක් දායිද නෑ නලින්ද ජයතිස්ස නේද? මිනිහට ඇස් පේන්නේ නෑනේ. හොර ඩොක්ටර් කෙනෙක්ද මන් දන්නෙත් නෑ. අනේ මන් දන්නේ කරපු කියපු දේවල් හැටියට දැන් මේ බලන්නකො මේක නේද? මේ පසුගිය සතියේ වාර්තා වුණේ. අනේ ඉස්සර ITN කියන්නේ මොකද්ද නේද? කෝපි කජී බැලුවා. හන්දයා වගේ කාර්යශන කාටුන් බැලුවා. දැන් මොනවද අප්පා මේ ITN එකේ බලන්නේ? මේක ඇත්තටම බලන්න ඕන මේ අධ්‍යාපන ඇමතිතුමිය මොනවද කරන්නේ? නලින් ජයතිස්ස මොන ජනමාධ්‍ය ඇමතිද මොන්? ITN එකේ පාසල් සිසුවියකගේ ලීක් කළ අසභ්‍ය දර්ශන සහිත ටෙලිනාට්‍ය පෙන්නනවා. මේ පුනරුදයේ ආශිර්වාදයෙන් තමයි මේවා පෙන්නන්නේ. ITN එක ඉස්සර කොච්චර දේවල් පින්නුවද? අදොර මඩලාව පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වල කොච්චර උදව් වෙවි වැඩසටහනක්ද නේද? මොන්ට අධ්‍යාපනයේ කිසිම වගකීමක් නැහැ. අනාගතය ගැන කිසි දර්ශනයක් නැහැ. මේ වගේ කතා පෙන්නනවා. ලිංගික දර්ශන සහිත ටෙලිනාට්‍යමයි පෙන්වන්නේ දැන්. ඕකේ ඔය හසන්ත කියන ඉන්නෝනේ කෙළුම් මහත්තයා. ඔය කෙළුම් ජයසුමන මහත්තයෝ. ඔය හසන්ත හෙට්ටිආරච්චි ඉන්නෝ නේද? ඔය කිතාම ITN එකේ. ඒ මිනිහට පේන්නේ නැද්ද? මන් දන්නේ මේවා ඒවට විරුද්ධව කතා කරන්නේ නැහැ. අටපට්ට මේවත් පෙන්නයිද දන්නේ නැහැ මේ වීඩියෝ එක නේද?
මාළුවෙකුට කතා කරනවා ජාතිය ආගම සංස්කෘතිය ගැන හසන්ත හිටියා ආචාර්ය උපාධිකාරී නේද? එයාට පේන්නෙත් නැහැ. එයා කතා කරන්නෙත් නැහැ. ඒක අස්ගිරි මල්වතු නායක හාමුදුරුවෝ බලන්නෙත් නැහැ මේවා මොකද්ද මේ වෙන්නේ රටට කියලා නේද? ඇත්තට මේව දැනුවත් කරලා පිස්සු හැදෙනවා මං හිතන්නේ මේ ලංකාවේ ජීවත් වෙන්න කිව්වොත්. ළමෙක්ව හදාගන්න බැරි වෙනවා හොඳේ. අනිවාර්යෙන් මේක බලන වැඩිහිටියෝ බලන්න මේ ITN එකේ කරන්නේ මොකක්ද කියලා. මාමදුව දූෂණය කරනවා මාමදුව පඳින්න ලං කරනවා මොනවද මේ ලස්සනට තිබ්බ ITN එක. තන්නේ ක්‍රම අසභ්‍ය දර්ශන සහිත වන දේවල් තමයි දැන් ඉතින් ලංකාවට පෙන්වන්නේ. මේක නලින්ද ජයතිස්ස ඇමතිතුමෝ. ඔයා නිදියක ඉන්නා වගේ ඉන්න එපා. බලන්න මේ ITN එකේ යන කතා ලිස්ට් එක කරන් බලන්න. අනිත් ඇගේ ලිස්ට් දාලා වැඩක් නැහැ. නලින්ද ජයතිස්ස හොඳට බලන්න මේ ලිස්ට් එකේ මොනවද යන්නේ කියලා. අසභ්‍ය දර්ශන තියෙන ටෙලි නාටි වෙයි වේලා. ITN කිව්වම දැන් බලන්න හිතෙන්නෙම නැති channel එකක් වෙලා. ඉතින් මේක බලන්නේ වැඩි හිටියෝ බලන්න ඕනේ මේ ළමයිව මේ channel වලින් බීර ගන්න. අහිංසක දරුවෝ අපේ අනාගතය තමයි මේ ජනමාධ්‍යකාරයෝ විනාශ කරන්නේ. විශේෂයෙන්ම ITN එක ගැන හොඳට බලන්න ඕනේ. වර්ජනය කළ යුතු channel එකක් විදියටයි මා නම් දකින්නේ. හොඳේ කැලොන්ජල් සුමන මහත්තයා බොහොම ස්තුතියි මේ වගේ පෝස්ට් එකක් ෂෙයා කරාට. හොඳේ අන්න ජය වේවා.